බලමු 6 වෙනි ගාන හදන විදිය. මේකේ දීලා තියෙනවා x වර්ගය දනෝ 2යි y වර්ගය සමානයි 3යි xy හා x අසමානයි 0 y අසමානයි 0 ලෙස දී ඇති විට x වර්ගය ධන y වර්ගය බෙදීම xy ධන 2යි y වර්ගයේ සංඛ්‍යාත්මක අගය සඳහා පිළිතුරු මොනවාද කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. අපිට දීලා තියෙනවා x වර්ගය ධන 2යි y වර්ගය සමානයි 3යි xy. අපි ඒක ඉස්සල්ලාම සුළු කරගන්න බලමු. මේකදී දීලා තියෙන පද ටික වම් පැත්තට ගන්නවා සේරම ටික. ඊට පස්සේ එනවා x වර්ගය ධන 2යි y වර්ගය ඍණ 3යි xy සමාන 0යි කියලා. ඊට පස්සේ අපිට මෙතන 2යි y වර්ගය ලියා ගන්න පුළුවන් y වර්ගය ධන y වර්ගය කියලා. ඍණ 3යි xy කියන එක ලියා ගන්න පුළුවන් ඍණ 2යි xy ඍණ xy කියලා. ඊට පස්සේ අපිට එනවා සමීකරණය x වර්ගය ඍණ 2යි xy ධන y වර්ගය ධන y වර්ගය ඍණ xy සමානයි 0යි කියලා. ඊට පස්සේ අපිට එනවා x වර්ගය ඍණ 2යි xy ධන y වර්ගය කියන්නේ x ඍණ y ගේ පූර්ණ වර්ගය. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ y වර්ගය ඍණ x වර්ගය. ඒකෙන් y පොදු පදයක් හැටියට එළියට ගත්තාම අපිට එනවා y වතාවක් y ඍණ x කියලා. ඒක සමානයි 0යි. ඊට පස්සේ අපි දන්නවා x ඍණ y ගේ පූර්ණ වර්ගය සමාන වෙනවා y ඍණ x ගේ පූර්ණ වර්ගයට. අපි එම ලියාගන්නේ අතන y පොදු පදයේ හැටියට එළියට ගත්තට පස්සේ ආවේ y ඍණ x කියලා හින්දා ඊට පස්සේ අපි මෙතනින් ආපහු y ඍණ x කියන එක පොදු පදයක් හැටියට එළියට ගන්නවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා y ඍණ x ධන y කියලා සමානයි 0යි. ඊට පස්සේ අපි ඒකෙදි අපිට දැන් එනවා ඒක සුළු කරගත්තට පස්සේ y ඍණ x වතාවක් y ඍණ 2යි y ඍණ x සමානයි 0යි කියලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් y ඍණ x සමානයි 0යි හෝ 2යි y ඍණ x සමානයි 0යි කියලා පිළිතුරු දෙකක්. ඊට පස්සේ අපිට එනවා එක පිළිතුරක් y සමාන x කියලා අනිත් එක එනවා x සමානයි 2යි y කියලා. ඊට පස්සේ අපිට දීලා තියෙන x වර්ගය ධන y වර්ගය බෙදීම xy ධන 2යි y වර්ගය කියන එකට පළවෙනිට අපි ආදේශ කරනවා x සමානයි y කියන එක. ඊට පස්සේ x ට y කියලා දැම්මට පස්සේ එනවා y වර්ගය ධන y වර්ගය බෙදීම y වර්ගය ධන 2යි y වර්ගය කියලා. ඊට පස්සේ අපිට එනවා 2යි y වර්ගය බෙදීම 3යි y වර්ගය කියලා. y වර්ගය කියන එක කඩනවා දෙපැත්තෙන් බෙදනවා. ඊට පස්සේ අපිට එනවා 2 බෙදීම 3 අපිට දත් එකට දීලා තියෙනවා y සමානයි 0යි කියලා. ඊට පස්සේ අපි දෙවෙනි පිළිතුර ආදේශ කරනවා x වලට 2යි y කියලා. ඊට පස්සේ අපිට එනවා 4යි y වර්ගය ධන y වර්ගය බෙදීම 2යි y වර්ගය ධන 2යි y වර්ගය කියලා. අපි ඊට පස්සේ එතන උඩ සුළු කරගත්තට පස්සේ ලාභය සුළු කරගත්තට පස්සේ එනවා 5යි y වර්ගය බෙදීම අර සුළු කරගත්තට පස්සේ එනවා 4යි y වර්ගය. එතනදී y වර්ගය දෙපැත්තෙන්ම සුළු වෙනවා. ඒ සුළු වෙන්නේ y සමානයි 0යි හින්දා ඊට පස්සේ අපිට උත්තරයක් එනවා 5 බෙදීම 4යි කියලා. අපි ඒක විෂම බයක් හැටියට තියෙන හින්දා මිශ්‍ර බයක් කරගන්නවා